හරි ඉතින් කට්ටියට කොහමද? ඉතින් මම අද පොඩ්ඩක් කතා කරන්න යන්නේ වෙනස් මාතෘකාවක් ගැන. ඒ කියන්නේ දැන් මම මෙච්චර කාලයක් අපේ WhatsApp YouTube channel එකට දැම්මේ පාඩම් වීඩියෝ. හැබැයි මම මේ අද පොඩ්ඩක් කතා කරන්න යන්නේ දැන් අපිට මාස 4යි දෙන්නේ LL විභාගෙට. ඉතින් මේ LL විභාගේ මේ මාස 4 ASCII සෙට් වෙලා කොහමද ගේමක් ගහන්නේ කියන පොඩි අයිඩියා එකක් දෙන්න තමයි මම අද පොඩ්ඩක් කතා කරන්නේ. හරිද? ඉතින් මම මුලින්ම සුබ පතන්න ඕනි මේ පාරේ level ලියන අයට එයාගේ හිතේ තියෙන කැම්පස් එකට එයාගේ හිතේ තියෙන ටාගට් එක ඒ විදිහටම ඇචීව් කරන්න හම්බෙන්න කියලා. ඒ වගේම සෙකන්ඩ් චයි ලියන මගේ යාළුවන්ට එයාලා පළවෙනි පාරේ එයාලා තියෙන සාමාන්‍ය සමහරවල්ට වැරද්දක් වෙන්න පුළුවන් නැත්නම් එයාගේ රිසල්ට් එක එයාගේ ඩ්‍රීම් කැම්පස් එකට යන්න මදි වෙන්න පුළුවන්. ඉතින් එයාලට මේ පාර සුපිරි ගේමක් ගහලා එයාගේ ඩ්‍රීම් එක ඇචීව් කරගන්න පුළුවන් වෙන කියලා මම මුලින්ම සුබ පතනවා. හරි. ඉතින් මම දැන් මුලින්ම කියන්න යන්නේ දැන් මේ අප්‍රේල් මාසේ ඉවර වෙන්න කලින් කොහොම හරි ඔයාගේ නෝට් එක කම්ප්ලීට් කරගන්න. මොකද නෝට් එක කම්ප්ලීට් කරගන්න කියන්නේ දැන් ඔයා හිතන්නේ ඉස්සරහට අපි පේපර් කරන්න ඕනේ. මොකද විභාගෙට එන්නේ පේපර් එකක්. නැතුව සිලබස් එකේ හිස්තෙන් පුරවන්න නෙමෙයි ඉන්නේ. ඒතකොට අපි ඉස්සරහට පේපර් කරනකොට ඔයාට බැරි වෙලාවත් ආවොත් ඔයා දන්නේ නැති කොටස ඔයා ඒක ටියුට් එකෙන් බලන්න වෙනවා. දැන් ඔයා ඒ ටියුට් එකෙන් බලනකොට ටියුට් එකෙත් ඒ නෝට් එක තිබ්බේ නැත්තම් ඔයා ටෙන්ෂන් වෙනවා. ඊට පස්සේ යාළුවෙක්ගෙන් ඉල්ලනවා. යාළුවා ගාව සමහරවිට තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. ඒතකොට ඌ ගාව නැත්තම් ඔයාලා වෙන කෙනෙක්ගෙන් ඉල්ලන්න. එහෙම වුණොත් ඔයාගේ කාලය අපත යනවා වගේම ඔයාගේ ටෙන්ෂන් එක වැඩි වෙනවා. ඉතින් මේ අප්‍රේල් මාසේ ඉවර වෙන්න කලින් කොහොම හරි ඔයාගේ නෝට් ටික කම්ප්ලීට් කරගෙන තියාගන්න. ඒක ඔයාලට ඉස්සරහට ගොඩක් වැදගත් වෙයි. හරි ඉතින් ඊළඟට මම කතා කරන්නේ ටයිම් ටේබල් එක ගැන. ඉතින් මේ ටයිම් ටේබල් එක කියන්නේ කාසියක දෙපැත්තක් වගේ. කෙනෙක් ඉන්න පුළුවන් එයාගේ වැඩ කරන්නේම ටයිම් ටේබල් එකකට එන්න පුළුවන්. හැබැයි කෙනෙක් ඉන්නවා එයා වැඩ කරන්නේ එයාට ඕනි විදිහට. ඒතර මේ ටයිම් ටේබල් එකක් තිබීම නොතිබීම මත කොයි වෙලාවක රිසල්ට් එකක් තීරණය වෙන්නේ නැහැ. ඔයා ටයිම් ටේබල් එක කරන වැඩ කරන්නේ ඔයා දිගටම ඒ විදිහට වැඩ කරගෙන යන්න. මොකද ටයිම් ටේබල් එක කියන්නේ කොයිම වෙලාවකත් එයාගේ වැඩ අතපසු වෙන්නේත් නැහැ. ඒ වගේම ඔයාව ෂෙඩියුල් වෙලා තියෙනවා. හැබැයි ඔයා ටයිම් ටේබල් එකක් නැතුව වැඩ කරා කියලා ඔයාට වැඩ අතපසු වෙන්නේ නැහැ. ඔයා හරියට ඔළුවෙන් ටාගට් හදාගත්තොත් මම මේ වෙලාවට කරන්නේ මේ ටික ඊට පස්සේ කරන්නේ මම මේ ටික ඊට පස්සේ මම බලන්නේ මෙන්න මේ කොටස් ටික කියලා ඔයා ඔළුවෙන් හදාගත්තොත් ඔයාට ටයිම් ටේබල් එකක් ඕනි නෑ. කොහොමද දවසකට ඔයා විෂයන් තුනෙන්ම කොටස හරි අනිවාර්යෙන් බලන්න. කොයි වෙලේවත් දවස අවසානයේ ඔයාට කිසිම වෙලාවක එක විෂයක් මග ඇරෙන්න දෙන්න එපා. තුනම සමබරව කරගෙන යන්න. මොකද විෂයන් තුනම අතිශය වැදගත් වෙනවා ඔයාගේ ඩ්‍රීම් එකට. ඊළඟ මම මේ කතා කරන්න යන්නේ පේපර් කරලා ඒකට විවරණ ලියන්න ඕන එක ගැන. ඔයා MCQ පේපරයක් හරි රචනා පේපරයක් වෙන්නත් පුළුවන්. කරලා ඒකට අනිවාර්යෙන් පුළුවන් නම් විවරණයක් ලියන්න. මොකද ඔයා විවරණයක් ලියනවා කියන්නේ ඔයාට පොඩි වෙලාවකින් විශාල අපසරියක් මතකට එනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ඔයාට එනවා දිලීරයක් ගැන තමයි ප්‍රශ්නේ අහන්නේ. ඉතින් ඔයා මේ දිලීර ගැන විවරණේ ලියනකොට ඔයා ප්‍රාග්ඥාස්ටිකෙන් ශූන්‍යස්ටිකෙන් පටන් ගත්තා. ඔයාට පොඩි වෙලාවක් පස්සේ ගොඩක් දේවල් ටිකක් කවර් කරගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ මම මේ කතා කරන්න යන්නේ ඔයාට දැන් හිතන්න ප්‍රශ්නයක් කරගෙන යනකොට ඔයාට එක පොයින්ට් එකක් දන්නේ ඔයා ඒ කොටස දන්නේ. ඒකට ඔයා පොත ටියුට් එක පෙළලා බලනවනේ. ඔයා එහෙම බැලුවට පස්සේ ඔයා කරන්න ඒ ඔයාට බැරි කොටසේ මාතෘකාව එහෙම අදාළ කරුණු ටික එහෙමම කියවන්න. ඒ වගේම ඒ කරුණට ඒ මාතෘකාවට කලින් තියෙන මාතෘකාවට අදාළ කොටස් ටිකත් කියවන්න. ඒ වගේම ඔයාට බැරි කොටසට පස්සේ තියෙන මාතෘකාවේ තියෙන කොටස් ටිකත් කියවන්න. මෙන්න මේ ක්‍රමෙන් ඔයාට පොඩි වෙලාවක් පස්සේ විශාල කරුණු ටිකක් කවර් කරගන්න පුළුවන් වෙනවා. වගේම එහෙම ඔයාට නිතර ඒක බැලෙනකොට ඒ කොටස් ටික හොඳට මතකයේ තියෙනවා. හරිද? හරි. මම මේ කතා කරන්න යන්නේ පොඩ්ඩක් ප්‍රැක්ටිකල් පැත්තට බර කොටස. ඒ තමයි ඔයා පාඩම් කරනකොට අම්මේ මම මේ යාළුවක් ගෙදර ගිහලා පාඩම් කරන්නද කියන එක ගැන. යාළුවෝ සෙට් වෙලා පාඩම් කරනවට වඩා ඔයා තනියෙන් පාඩම් කරන්නේ ගොඩක් ප්‍රැක්ටිකල්. හරිද? ඔයාට යාළුවෝ කට්ටිය එකතු වෙන්න පුළුවන් එක දවසක් දාගෙන කට්ටිය එකතු වෙලා එයාලා ඒ සතිය මොනවාද හොයාගත්තේ අලුතෙන් මොනවාද ආව කරුණු වගේ වැදගත් ටිකක් සාකච්ඡා කරන්න. කොයි වෙලේවත් යාළුවෝ එකතු වෙලා සතියෙන් පාඩම් කරන්න යන්න එපා. මොකද එතකොට පාඩම් කිරීමක් කියන එකක් එච්චරම වෙන්නේ නැහැ.
හරි දැන් මම මේ කියන්නේ මෙච්චර කාලයක් වැඩක් කරේ නෑ ඉස්සරහට මට ගේමක් ගහන්න ඕනේ. දැන් උනත් කාලේ හොඳටම ඇති. දැන් ඔයා කරන්න ඕනි ඔයාගේ මෙච්චර කාලයක් කරපු දේවල් කරන්නේ නැත්තේ වැඩ කරන්නේ නැති දේවල්නේ. ඒ ටික පොඩ්ඩක් පැත්තකින් තියලා විභාගයේ වෙනුවෙන් සුපිරියට වැඩ කරන්න. දවසට පැය 12ක් 14ක් ඊටත් වඩා වැඩි වෙන්න පුළුවන් නම් විභාග වෙනුවෙන් මහන්සි වෙන්න මේ මාස 4. මොකද මේ මාස 4 ඔයා විභාග වෙනුවෙන් ගොඩක් මහන්සි වුණොත් ඔයාට පුළුවන් ඔයාගේ ඩ්‍රීම් එක ඇචීව් කරන්න. මොකද A level විභාගයෙන් ඔයාගේ ජීවිතේ ගොඩක් දේවල් තීරණය වෙනවා. මොකද කෙනෙක් කියන්න පුළුවන් ඉගෙනගෙනම හැමදේම කරන්න බෑ. හැබැයි මේ කාලේ බිස්නස් එකක් පටන් ගත්තත් ගොඩක් අමාරුයි දිනු ගන්න. මොකද සාම්ප්‍රදායික බිස්නස් ඉස්සෙල්ලා පටන් ගත්ත බිස්නස් අලුතෙන් එන බිස්නස් වලට නැගිටින්න පොඩ්ඩක් දෙනවා අමාරුයි. හැබැයි ඉගෙන ගත්තොත් එයාලා හයර් කරන්න ගොඩක් අය බලාගෙන ඉගෙනීම කියන එක මේ කාලේ ගොඩක් වැදගත්. හරින් දැන් මේ කියන ටික නම් ඉතින් ඉස්සර ඉඳන් ඔයාලට සර්ලා දීලා කියනවානේ ක්ලාස් කට් කරන්න එපා මේ මාස 4. මොකද මේ මාසේ 4 ඔයා ක්ලාස් කට් කරලා ඒක යාළුවෙක්ගේ නෝට් එක ඉල්ලන් ලියනවා කියන්නේ එතකොට ඔයාලට වෙන දෙයක් වෙනුවෙන් වැය කරන්න තියෙන කාලේ ඒක වෙනුවෙන් වැය වෙනවා. එතකොට ඔයාට සමහර වෙලාවට අර ගොඩක් දේවල් වැඩ ගොඩ ගහන්න පුළුවන්. එතකොට ඔයාට ආයි නිකන් ටෙන්ෂන් ගන්නවා. අයියෝ මට මෙච්චර වැඩ ටිකක් තියෙනවා තව කරන්න. මෙච්චර ටිකක් තියෙනවා පාඩම් කරන්න. මම දැන් මොකද කරන්නේ? මම මේ ශරීරය ස්කිප් කරනවා. අන්න එහෙම කරන්න එපා. මේ මාස 4 එක දිගට වැඩ කරන්න. මේ මාස 4 පුළුවන් තරම් පේපර් ගන්න. මොකද ඔයාලට පේපර් වලින් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙන හින්දා. හරිද? ඉතින් එහෙනම් මම මේ වීඩියෝ එක දැන් නවත්තනවා. හරිද? ඉතින් මං හැමෝටම ආයි පාරක් සුබ පතනවා. තමන්ගේ ඩ්‍රීම් එක ඇචීව් කරගන්න මේ මාස 4 සුපිරියටම වැඩ කරලා තමන් හිතේ තියෙන ඩ්‍රීම් එක ඇචීව් කරගන්න පුළුවන් වෙන්න කියලා.